තප්පර හැටකින් කොස්මටික් ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන ඉගෙන ගමුද? අද අපේ එපිසෝඩ් එක රෙටිනෝල්ද රෙටිනොයිඩ්ද? ගොඩක් අය හිතාගෙන ඉන්නේ රෙටිනෝල් රෙටිනොයිඩ් කියන්නේ වෙනස් ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකක් කියලා. හැබැයි ඇත්තටම රෙටිනොයිඩ් කියන්නේ විටමින් A වලින් ලැබෙන ඉන්ග්‍රීඩියන්ට්ස් කාණ්ඩයම නම. රෙටිනෝල් කියන්නේ ඒ රෙටිනොයිඩ් කාණ්ඩයටම අයත් එක් ඉන්ග්‍රීඩියන්ට් එකක්. සරලවම කිව්වොත් රෙටිනොයිඩ් කියන්නේ මුළු පවුලම. රෙටිනෝල් කියන්නේ ඒ පවුලේ එක් සමාජිකයෙක්. රෙටිනෝල් සාමාන්‍යයෙන් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් වල තියෙන ස්කින් එකට ටිකක් මෘදු ලෙස වැඩ කරන ෆෝම් එකක්. ඒ නිසා බිගිනර් කෙනෙක්ට රෙටිනෝල් එකකින් පටන් ගන්න එක ගොඩක් හොඳයි. රෙටිනොයිඩ්, ඇඩපලේන් සහ රෙටිනාල් වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් උත් රෙටිනොයිඩ් කාණ්ඩයටම අයත්. මේවා අතරේ සමහර ඒවා රෙටිනෝල් වලට වඩා ස්ට්‍රෝං. ඔයා රෙටිනෝල් යූස් කරන්න පටන් ගන්නවා නම් සතියට එක් වතාවක් හෝ දෙවතාවක් රැට යූස් කරන්න. වැඩිපුර දාගත්තොත් ඉක්මනින් රිසල්ට්ස් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ඩ්‍රයිනස්, රෙඩ්නස්, ඉරිටේෂන් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ටිකෙන් ටික පටන් ගන්න. මොයිස්චරයිසර් එක යූස් කරන්න වගේම ඊළඟ දවසේ සන්ස්ක්‍රීන් එක අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න. ඒ විතරක් නෙවෙයි රෙටිනෝල්, රෙටිනොයිඩ් වගේ දේවල් හිතුමනාපට යූස් කරන්න එපා. ඔයාගේ ස්කින් කෙයාර් ස්පෙෂලිස්ට්ගෙන් අනිවාර්යයෙන්ම මේ ගැන ඇඩ්වයිස් එකක් ගන්නම ඕන. ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එක හරියට හදාගන්න ලිබරිස්ටෝ අපිට මැසේජ් කරන්න.